සුබ දවසක් යාළුවනේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට සත්‍ය සිදුවීමක් මම විස්තර කරන්නේ. ඒ සිදුවීම තමයි ෆිෂින් ඇටැක් එකක් මගින් මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් නැතිවීම. මට වුණ වැරදි ටික මම මේකේ ස්ක්‍රීන්ෂොට් සහිතව පැහැදිලි කරන්නම් ඔයාලට. මුලින්ම මම දරාස් එකෙන් සෝලාර් charge control එකක් ඕඩර් කරා. දවස් 10කට විතර පස්සේ මේක ලංකාවේ කස්ටම් එකට ආවා කියලා මට දරාස් එකෙන් මැසේජ් එක ආවා. ඒක නොටිෆිකේෂන් එකක් විදියට දුන්නේ. ඊළඟට පාර්සලය මගේ ප්‍රදේශයට ආවා කියන මැසේජ් එක ආවා. ඒකත් ආවේ නොටිෆිකේෂන් එකක් විදියට දරාස් එකේ. ඊළඟ දවසේ උදේ පාන්දර 5ට විතර මැසේජ් එකක් ආවා මගේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න කියලා. ෆෝන් නම්බරයක් තිබ්බේ නෑ ඒකේ. ඇඩ්‍රස් කියලා විතරයි තිබ්බේ. ඒ මැසේජ් එකේ තිබුණේ මගේ ඇඩ්‍රස් එක පැය 24ක් ඇතුළත වෙරිෆයි කරේ නැත්නම් මගේ පාර්සලය ආපහු යවනවා කියන එක. යටින් ලින්ක් එකක් දීලා තිබ්බා. ඒ ලින්ක් එක ඉස්සරහින් ඇඩ්‍රස් එක වෙරිෆයි කිරීම සඳහා රුපියල් 3ක් වගේ මුදලක් තමා කැපෙනවා කියලා තිබ්බේ. ඊළඟට මම මේ සයිට් එක ඇතුළට ගියා ඒ ලින්ක් එක ක්ලික් කරලා. ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එතන තිබ්බේ ඇත්තම සයිට් එක විස්තරයක් වගේ තියෙනවා. ඒක බොරු එකක් කියලා හිතා ගන්නව බැරි තරමට ඒක හදලා තියෙනවා. එතන පහලින් ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර දාන්න තිබ්බා. මම ඒකත් දැම්මා. ඔවුන් මේ වෙලාවේදී මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ අංක ටික ලබා ගත්තා. ඊළඟට මම වෙරිෆයි කියන එක දුන්නා. ඊට පස්සේ බැංක් එකෙන් OTP එක ආවා. OTP එකේ තිබ්බා 15000ක් කැපෙනවා කියලා. නමුත් මුලින් තිබ්බේ 3.7 ගණක් කැපෙනවා කියලා. මේක පරස්පර වුණත් මං OTP එක දාලා එතනින් ඉස්සරහට ගියා. 15000ක් මුදලක් කැපුණා කියලා මට මැසේජ් එකක් ආවා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මම ෆිෂින් එකකට අහු වෙලා ඉන්නවා කියලා. හරි මෙතනින් එහාට තමයි වැදගත්ම දේවල් ටික තියෙන්නේ. මොකද මේ වගේ දෙයකට අහු වුණොත් කරන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. මේ වගේ දෙයකදී ඔයා මුලින්ම කරන්න ඕනි බැංකුවට කතා කරන එක. බැංකුවට කෝල් එකක් දෙන එක තමයි වැදගත්ම දේ. එහෙම කරලා ගනුදෙනුව අවලංගු කරන්න උත්සාහ කරන්න. ඊළඟට ඔයා CERT එකට ඔයා පැමිණිල්ලක් දාන්න. ඊළඟට පොලිස් එන්ට්‍රියක් ඔයාට දාන්න පුළුවන්. මේකෙදි ඔයාගේ කාඩ් එක එහෙම බ්ලොක් කරන්න වෙයි. ඔයා මේකෙදි ගනුදෙනුව පිළිබඳ සියලු රෙකෝඩ් ළඟ තියාගන්න ඕනි. ස්ක්‍රීන්ෂොට් ඒ වගේ දේවල්. ඒවා ඉල්ලන අවස්ථාවල් වල ඒ අදාළ පාර්ශවයන්ට ලබා දෙන්න. මෙහෙම දෙයක් වුණොත් ඔයාගේ මුදල් ලැබෙයිද කියලා ඔයාට පොඩි සැකයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැහැ. ලංකාව තුළ මේ ගනුදෙනුව සිදු වෙලා තියෙනවා නම් ගන්න පුළුවන් chance එක ගොඩක් වැඩි. සමහර වෙලාවට මේ මුදල ලබාගත් ආයතනය ඒකෙන් මුදලක් රීෆන්ඩ් කරන්න පුළුවන්. එහෙම කියන්නේ හේතුව තමයි මගෙන් නැති වුණ 15000 වෙනුවට 7500ක් මට ලැබුණා. ඔයා මේ ගැන යන්තම් දුරට හරි දැනුමක් ලබා ගත්තා නම් අනිත් අයටත් මේක බලන්න ෂෙයා කරන්න. මොකද එයාලටත් මේක උදව්වක් වේවි කවදා හරි.